2025 A level ICT paper එක first paper එක දෙසැම්බර් 7 වෙනිදාටයි second paper එක දෙසැම්බර් 9 වෙනිදාටයි මේ වෙද්දි කල් ගිහිලා තියෙනවා. දැනට තියෙන තොරතුරු අනුව. එතකොට මේක ඉතිහාසයේ වුණ පළවෙනි අවස්ථාව නෙමෙයි. මේක මේ ඕගොල්ලන්ට විතරක් උඩ අමුතු දෙයක් නෙමෙයි. හරි? මේක ඉතිහාසෙත් වෙලා තියෙනවා. සමහර එක්සෑම් මාස ගණන් කල් ගිහිලා තියෙනවා. හරි? ඉතින් මේක ගැන මේක ඕගොල්ලන්ට උණ දෙයක් අමුතු දෙයක් කියලා හිතලා මානසිකව වැටෙන්න අවශ්‍ය නැහැ. මේවා සාමාන්‍ය දේවල්. ඉතිහාසෙත් මෙහෙම වුණාම අපි ළමයින්ට කතා කරලා මේ වගේ වීඩියෝස් බලන්න channel එකේ ගිහිල්ලා මේ වගේ වීඩියෝ එකක් ගිය අවුරුද්ද කරපේකුත් තියෙනවා. එතකොට මේ විදිහටම ළමයි එක්ක එකතු වෙලා අපි ඒ අන්තිම දවස් ටිකේ තව වැඩ ටිකක් වැඩ කරලා තව ලකුණු ටිකක් කොහොම හරි අරගන්න අපි ලස්සන ප්ලෑන් එකක් හදාගමු. දැන් මේ වෙද්දි ඔයගොල්ලෝ පේපර්ස් කීපයක් කරලා තියෙනවානේ. එතකොට දැන් මේ වෙද්දිම ඔයගොල්ලන්ට තේරිලා ඇති අර පාස් පේපර්ස් වගේ නෙමෙයි මේ අවුරුද්ද පේපර්ස් එන්නේ කියලා. අපි කලින් ඉඳන්ම මම මේ channel එකෙත් ඒවා ඔයගොල්ලන්ට කියලා තියෙනවා වෙනස්කම් වෙනවා කියලා. ඉතින් අපි මේ වෙනසට මේ දවස් ටිකක් පාවිච්චි කරලා ලෑස්ති වෙමු. හරි මම පහලින් අපේ group වල link දාලා තියන්නම් අවශ්‍ය කට්ටිය ඒවට join වෙන්න අපි කරලා තියෙන sessions මම ඒවට share කරන්නම් ඕන තරම් බලන්න යාළුවෝ එක්ක share කරගන්න අපි එකතු වෙලා මේ අන්තිම දවස් ටිකේ තව චුට්ටක් වැඩ කරලා ඔයා මේ වෙද්දින් ලකුණු 75ක නම් 85කට යන්න 85ක නම් 95කට යන්න ඔයා 60ක විතර ඉන්නවා නම් කොහොම හරි ඒකකට යන්න ඉතුරු ලකුණු ටික හදාගමු හරි ඉතින් මේ ලස්සන පේපර් එකක් එනවා 2025ට හරි නියම පේපර් එකක් එනවා ඉතිහාසයේ ආපු පේපර්ස් වලට සාපේක්ෂව නියම පේපර් එකක් ඒ level ICT වලට එනවා ඉතින් අපි ඒකට ලෑස්ති වෙමු හරි මේක හොඳ opportunity එකක් කරගන්න කොයිල එකවත් මානසිකව වැටෙන්න එපා මේවා හැම අවුරුද්දෙම ඉදිරියේදීත් වෙන්න පුළුවන් අතීතයේදීත් වුණා මේ අවුරුද්දෙත් වෙනවා අතිශය සාමාන්‍ය දේවල් ලස්සනට වැඩ ටික කරලා පන්තියේදී එහෙනම් හම්බ වෙලා අපි කතා කරගෙන ලස්සන ප්ලෑන් එකක් හදාගෙන මේ දවස් ටිකක් උපරිම මහන්සි වෙලා වැඩ ටික කරමු